මොකද ඇඳුම අමුතු වගේ. ටිකක් විතර. ඔක මේ කවුරුත් ඇඳපු එකක් නෙවෙයි. ඔය අපේ ගෙදර වැඩ කරන එක්කෙනෙකුට මේ අලුතෙන් ගෙනාපු එකක්. තෑන්ක්ස්. මේ ප්‍රශ්නේ හින්දා කතා කරන්න අපු දෙයක් අමතක වුණා. whatever. මෙහෙමයි. අපි ආවේ ඔයාව අපේ අලුත් ප්‍රොජෙක්ට් එකට ඉන්වෝල්ව් කරගන්න පුළුවන්ද කියලා කතා කරගන්න. මට චරිතුත් ඒ ගැන පොඩ්ඩක් කිව්වා. මෙහෙමයි. මේක අපිට ඉම්පෝර්ටන්ට් වගේම තමයි ඔයාටත් ලොකු ඔපචුනිටි එකක්. චරිත වුණත් හිතනවා වා ටිකක් වෙනස්ම විදියකට හිතන ක්‍රියේටිව් අයිඩියාස් තියෙන කෙනෙක් කියලා. ඉතින් එහෙම බලද්දී ඔයාට මේක හොඳ chance එකක් ඔයාගේ ටැලන්ට් එක පෙන්වන්න. ඒ වගේම තමයි අපිට ඔයාට හොඳ ගාණක් ඔෆර් කරන්නත් පුළුවන්. right? මෙහෙමයි කිෂානි මිස්. මම එහෙම සල්ලි පස්සෙම හඹාගෙන යන මිනිහෙක් නෙමෙයි. මම හරි සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. අනික ඉතින් මට ජීවත් වෙනවා නම් මේ තියෙන ටික හොඳටම ඇති. අනික වැදගත්ම කාරණාව තමයි මට මගේ ටැලන්ට්ස් පෙන්නලා හම්බ කරගන්න දෙයක් නෑ. ඔයා කියන්නේ ඔයාට මේ ඔෆර් එක ගන්න බෑ කියලාද? දැන් නම් තියෙන නැත්තම් මේ ඕකව කාට හරි බන්දලා දෙන්න.